අයිබෝවන් ඔයාලා හැමෝටම SNTV YouTube නාලිකාවට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. අපි කලින් වීඩියෝ එකේදී කතා කරා ඉන්ටර්නැෂනල් රිලේෂන්ස් වල පවර් එක කොහොමද වැදගත් වෙන්නේ කියලා. ඒකෙදී අපි ඉගෙන ගත්තා රටවල් තමන්ගේ බලපෑම වැඩි කරගන්න hard power, soft power සහ smart power භාවිතා කරනවා කියලා. අද අපිට කතා කරන්න තියෙනවා ඇයි රටවල් මේ බලය භාවිතා කරන්නේ? ඇයි සමහර වෙලාවට රටවල් යුද්ධ කරන්නේ? තවත් සමහර වෙලාවට සාකච්ඡා කරන්නේ? ඒ වගේම ඇයි සමහර රටවල් එක්ක මිත්‍රත්වයක් ගොඩනගා ගන්නේ? තවත් රටවල් සමග තරඟ කරන්නේ? සහ රටක් විදේශ ප්‍රතිපත්තියක් සකස් කරගන්නේ ඇයි කියලා. මේ හැම ප්‍රශ්නයකටම පිළිතුර තමයි national interest. එමත් නැත්නම් ජාතික ආරක්ෂාව. අද අපි බලමු national interest කියන්නේ මොකද්ද? ඒක ඉන්ටර්නැෂනල් රිලේෂන්ස් වලට මේ තරම් වැදගත් වෙන්නේ ඇයි කියලා. සරලවම කියනවා නම් national interest කියලා කියන්නේ රටක් තමන්ගේ ආරක්ෂාව, ස්වාධීනත්වය, ආර්ථිකය, ජනතාවගේ යහපත, ඒ වගේම අනාගත සංවර්ධනය ආරක්ෂා කර ගැනීම සඳහා ඉලක්ක කරගන්න මූලික අරමුණු. තවත් සරලව කිව්වොත් රටකට වඩාත්ම වැදගත් දේවල් තමයි national interest කියලා කියන්නේ. පුද්ගලයාට තමන්ගේ පවුල, අධ්‍යාපනය, රැකියාව වැදගත් වෙනවා වගේම තමයි රටකටත් තමන්ගේ අවශ්‍යතාවන් තියෙනවා. ඒ අවශ්‍යතා ආරක්ෂා කර ගැනීමට තමයි අපි national interest කියලා කියන්නේ. ඇමරිකානු දේශපාලන විද්‍යාඥයෙකු වුණ හාන්ස් මෝජෙන්තු කියනවා ජාත්‍යන්තර දේශපාලනයේ රාජ්‍යයන්ගේ ක්‍රියාකාරකම් බොහෝ දුරට national interest මත පදනම් වෙනවා කියලා. ඔහුගේ ප්‍රසිද්ධ කියමනක් තමයි interest defined in terms of power. ඒ කියන්නේ රටවල් තමන්ගේ ජාතික අවශ්‍යතාවය ආරක්ෂා කරගන්න බලය භාවිතා කරනවා. මේ නිසා පවර් එක සහ national interest කියන concept දෙකම එකට සමීපව බද්ධ වෙලා තමයි තියෙන්නේ. දැන් අපි බලමු national interest ඇයි මේ තරම් වැදගත් වෙන්නේ කියලා. මොකද රටකට විදේශ ප්‍රතිපත්තිය තීරණය වෙන්නේ national interest එක මත. උදාහරණයක් විදිහට කාත් එක්කද මිත්‍රත්වය පවත්වා ගන්නේ, කාත් එක්කද වෙළඳ කිවිසුම් අත්සන් කරන්නේ, මොන ජාත්‍යන්තර සංවිධානය සමගද සම්බන්ධ වෙන්නේ, හමුදා ශක්තිය වැඩි කරගන්න ඕනද, මේ හැම දෙයක්ම රටේ national interest එක ගැන හිතලා තමයි ඉද කරන්න ඕනේ. බොහෝ විද්වතුන් national interest වර්ග කිහිපයකට බෙදා ගන්නවා. පළවෙනි එක තමයි primary national interest. දෙවෙනි එක තමයි secondary national interest. තුන්වෙනි එක තමයි long term national interest. primary national interest වලදී කතා කරන්නේ රටක් ජීවත් වෙන්න අවශ්‍ය දේවල්. එහෙම නැත්නම් රටේ පැවැත්මට අවශ්‍ය දේවල් ගැන තමයි කතා කරන්නේ. මේවා නැති වුණොත් රටේ පැවැත්මට තර්ජනයක් වෙනවා. ඒ දේවල් තමයි භූමිය ආරක්ෂා කර ගැනීම, ජාතික ආරක්ෂාව, ස්වෛරීභාවය, දේශපාලන ස්වාධීනත්වය. හිතන්න රටකට විදේශ ආක්‍රමණයක් එනවා. එතනදී මේ නිසා රජය තේරුම් ගන්නවා මේක රටේ පැවැත්මට තර්ජනයක් කියලා. ඒ නිසා ආමි එක, පොලිසිය, අනිකුත් ඩිෆෙන්ස් සිස්ටම් මේ ඔක්කොම යොදවලා මර්ධනය කරන්න කටයුතු කරනවා. මේ විදිහට රටේ භූමිය ආරක්ෂා කර ගැනීම, රටේ ස්වාධීනත්වය ආරක්ෂා කර ගැනීම වගේ දේවල් තමයි primary national interest වලදී කතා කරන්නේ. දෙවෙනි එක තමයි secondary national interest. මේකෙදි රටකට ඍජුව හෝ ක්ෂණික තර්ජනයක් වෙන්නේ නැහැ. මේ දේවල් තමයි trade relations, foreign aids, tourism, diplomatic relations, cultural exchange මේ වගේ දේවල්. හිතන්න රටක් වෙන රටක් එක්ක trade agreement එකක් sign කරනවා. නමුත් ඒක නැති වුණා කියලා එකපාරටම රටට බලපෑමක් වෙන්නේවත් රට අහෝසි වෙලා යන්නේවත් නැහැ. හැබැයි ආර්ථිකයට බලපෑමක් වෙනවා කාලාන්තරයක් තිස්සේ. මේ විදිහට tourism industry එක, ඒ වගේම එක්ස්පෝර්ට්, රබර්, ගාමට් මේ වගේ දේවල්, foreign partnerships මේ වගේ දේවල් තමයි අපිට secondary national interest වලදී කතා කරන්න තියෙන්නේ. ඊළඟ එක තමයි long term national interest. එහෙම නැත්නම් strategic national interest. මේවා දීර්ඝකාලීන අවශ්‍යතා. මේ සඳහා භාවිතා කරන්නේ අනාගතය ගැන හිතලා කරන plans. මේ දේවල් වල ප්‍රතිඵලය හදිසි නැති වුණත් රටේ අනාගතය ශක්තිමත් කරගන්න වැදගත් වෙනවා. මේ දේවල් තමයි economic development, education system, technology growth, energy security, climate change policies, infrastructure development මේ වගේ දේවල්. රටක් අද education system එක improve කරගත්තොත් වර්තමානයේදී ඒකදී ලොකු බලපෑමක් බලා ගන්න හම්බ වෙන්නේ නැහැ.
නමුත් අනාගතයේදී ආර්ථිකයට වගේම රටේ සංවර්ධනයට ලොකු බලපෑමක් සිද්ධ වෙනවා. මේකෙදි ඉන්දියාව ටෙක්නොලොජි ඩෙවලොප්මන්ට්, ස්පේස් ප්‍රෝග්‍රෑම්, ඩිජිටල් ඉකොනොමි මේ වගේ දේවල් භාවිතා කරනවා. එයාලගේ long term national interest එක දියුණු කරගන්න. ඊළඟට අපි බලමු රටවල් තමන්ගේ national interest එක ආරක්ෂා කරගන්නේ කොහොමද කියලා. පළවෙනි එක තමයි රාජතාන්ත්‍රික භාවය. දෙවෙනි එක හමුදා බලය, තුන්වෙනි එක ආර්ථික ප්‍රතිපත්ති, හතරවෙනි එක වෙළඳ ගිවිසුම්, පස්වෙනි එක ජාත්‍යන්තර සංවිධාන, හයවෙනි එක සන්ධාන. මේ වගේ ක්‍රම මගින් රටවල් තමන්ගේ national interest එක ආරක්ෂා කරගන්න කටයුතු කරනවා. ඩිප්ලොමසි හරහා යුද්ධ නැතුව සාකච්ඡා, ගිවිසුම්, ඩිස්කෂන්ස් හරහා ප්‍රශ්න විසඳන්න කටයුතු කරනවා. දෙවෙනි එක මිලිටරි පවර්. හමුදා බලය භාවිතා කරන්නේ රටක් තමන්ගේ ආරක්ෂාව, ඉන්ට්‍රෙස්ට් එක ආරක්ෂා කරගන්න. ආමි, නේවි, එයාර් ෆෝස් වගේ දේවල් භාවිතා කරනවා. තුන්වෙනි එක තමයි ඉකොනොමික් පොලිසිස්. ඒ කියන්නේ රටකට ආර්ථිකය කන්ට්‍රෝල් කරලා නැෂනල් ඉන්ට්‍රෙස්ට් එක ආරක්ෂා කරගන්න පුළුවන්. ඒකෙදී ටැක්සස්, ඉම්පෝර්ට් එක්ස්පෝර්ට් කන්ට්‍රෝල්, IMF සපෝටඩ් රිෆෝම්ස් මේ වගේ දේවල් හරහා ඉකොනොමි එක ස්ටේබලයිස් කරගන්න පුළුවන්කමක් ලැබෙනවා. හතරවෙනි එක තමයි වෙළඳ ගිවිසුම්. මේකෙදි රටවල් භාණ්ඩ, සේවා හෝමාරු කරගන්න භාවිතා කරන ෆෝමල් ඇග්‍රීමන්ට්ස් ගැන තමයි කතා කරන්නේ. ඊළඟ එක තමයි ඉන්ටර්නැෂනල් ඕගනයිසේෂන්ස්. රටවල් තමන්ගේ ඉන්ට්‍රෙස්ට් එක ආරක්ෂා කරගන්න ග්ලෝබල් ඕගනයිසේෂන්ස් වලට ජොයින් වෙනවා. යුනයිටඩ් නේෂන්ස් වගේ සංවිධාන හරහා රටවල් වල එකමුතුකම ආරක්ෂා කරගන්න වගේ දේවල් වගේම IMF එක හරහා රටවල් වල ෆයිනෑන්ෂියල් තත්ත්වය ගොඩනගා ගන්නත් මේ ඉන්ටර්නැෂනල් ඕගනයිසේෂන්ස් වැදගත් වෙනවා. ඊළඟ එක තමයි සන්ධාන. එහෙම නැත්නම් මිත්‍ර සබඳතා. මේ හරහා රටවල් පොදු අවශ්‍යතා වෙනුවෙන් රටවල් එකට එකතු වෙලා කටයුතු කරනවා. උදාහරණයක් විදියට US සහ NATO countries එකතු වෙලා එක් රටකට ඇටැක් එකක් ආවොත් අනිත් රටවල් එකතු වෙලා ඒ රටට සපෝට් කරන විදිහට තමයි මේගොල්ලෝ සම්බන්ධතා ගොඩනගාගෙන තියෙන්නේ. ඉතින් අපි අද වීඩියෝ එකෙන් කතා කරා national interest කියන්නේ මොකක්ද? මේක වැදගත් වෙන්නේ කොහොමද? national interest එක ආරක්ෂා කරගන්නේ කොහොමද වගේ දේවල්. ඊළඟ වීඩියෝ එක හරහා අපි ඉන්ටර්නැෂනල් රිලේෂන්ස් වල තවත් වැදගත් පාඩමක් කතා කරමු. අදට මම වීඩියෝ එක අවසන් කරනවා. ඔයාලා හැමෝටම සුබ දවසක්. See you in the next video.